ළමා ලෝකේ පවත්නා 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 පරිකල්පනීය ස්වභාවය ළමා ලෝකේ පවත්නා පරිකල්පනීය ස්වභාවය ළමා ලෝකේ පවත්නා පරිකල්පනීය ස්වභාවය ස්වභාවය කලාත්මකව විෂද කෙරෙන කලාත්මකව විෂද කෙරෙන කෙටි කතාවක් ලෙස කලාත්මකව විෂද කෙරෙන කලාත්මකව විෂද කෙරෙන කෙටි කතාවක් ලෙස කලාත්මකව විෂද කෙරෙන කෙටි කතාවක් ලෙස ජී.බී. සේනානායකගේ වෙසක් පහන කෙටි කතාව ජී.බී. සේනානායකගේ වෙසක් පහන කෙටි කතාව හඳුන්වා දිය හැකිය. ජී.බී. සේනානායකගේ වෙසක් පහන කෙටි කතාව හඳුන්වා දිය හැකිය. right සාකච්ඡා කරන්න. සාකච්ඡා කරන්න. සාකච්ඡා කරන්න. right දැන් ළමයි මේ ඔන්න අපි කෙටි කතා පොතේ කෙටි කතා එකින් එක අපි කරගෙන යමින් ඉන්නවා. අද මම කතා කරන්න හදන කෙටි කතාව වෙසක් පහන කෙටි කතාව. මේ වෙසක් පහන කෙටි කතාවේ අපිට හම්බ වෙන්නේ ළමා කතකයෙක්. මේකේ කතකයා ළමෙක්. අපි කියනවා ළමා කතකයා කියලා. යාට ළමෙක් තමයි කතකයා. ළමා කතකයා මෙහි සිටින ළමා කතකයා. කතකයා කියන එක අපි ඉංග්‍රීසියෙන් කියන ප්‍රොම්ප්ටර් කියලා. ඒ කියන්නේ කියන කෙනා, පැහැදිලි කරන කෙනා, විස්තර කරන කෙනා. right? මේ කතාව කියාගෙන යන කෙනා ළමෙක්. අවුරුදු 7-8ක ළමෙක්. බලන්න. මේකේ මේ කියනවා විශාල අටපට්ටම් කූඩුවක් සෑදීමේ අදහස පළමුවෙන් ඇති වූයේ අයියාගේ සිතෙහිය. අන්න පොත ගන්න කෙටි කතා සංග්‍රහය ගේන්න කියලා දැම්ම මම. බලන්න පුතේ. විශාල අටපට්ටම් සෑදීමේ අදහස පළමුවෙන් ඇති වූයේ අයියාගේ සිතෙහිය. එවැනි වෙසක් පහනක් සෑදීමට අම්මා අනුබල නුදුන් නමුත් නංගීත් මමත් අයියා ඊට මෙහෙයුවෙමු. වැඩට එන්න දැන් ඉතින් කතා කරන්නේ නැතුව. අයියා උණ කැබැල්ලක් ගෙනවුත් පහනෙහි මැද කුඩුව සාදන්නට ඌයේය. ඔහු ගෙයි කෑම කන සාලේ මේසෙ අතර තිබීම කඩදාසියක් එලා ඉඳගෙන උණ කැබැල්ල පලා සිහින් පතුරු වලට ඉරන්නට විය. එකල අයියා වයසින් අවුරුදු 14ක් පමණද ඔන්න අයියට වයස 14යි. නංගි 6ක් පමණද මම 7ක් පමණද ඌයෙමු. දැන් මේ ළමයි දැන් එතකොට අයියට 14යි අයියත් ළමෙක් එතකොට නංගිට 6යි මට 7යි. right? උණ කැබලි එක්කොට අටපට්ටම් කූඩුවක් සාදන සැටි නංගි හෝ මම හෝ නොදැන සිටියෙමු. එහෙයින් අයියා උණ කැබැල්ල පතුරු වලට ඉරන සැටි අප බලා සිටියේ විස්මය උපදවන දෙයක් කරනු බලා සිටින්නාක් මෙනි.
ඔහු පහන සාධන හැටි බලා සිටින නංගීත් මාත් අතර නොයෙක් විට කලහ ඇතිවිය. දෙන රණ්ඩු කර ගන්නවා. අයියා සැස මට්ටම් කොට පසකින් තබන උණපතුරු ඔහු ළඟින් හිඳ සිටි මම මා අසලින් තබා ගනිමි. ඔහු කපන උණපතුරු මා ළඟින් තබා ගැනීම නංගීට රුචි නොවිය. අයියා සැස පසක තැබූ උණපතුරක් මා දකින්නට පෙර නංගී තම දෙකකුල යටට කොට සඟවා ගත්තාය. ඔහු මාසල බිමහිඳ සිටි ඈ මා පතුර දකිතී සැකෙන් තමා ඇඳ සිටි ගවුමෙන් දෙකකුල් වසා ගැනීමට එය බිම විහිදන්නට විය. ඇය තම දෙකකුල් වසා ගැනීමට තැත් කරන සැටි මගේ සැකයට හේතු විය. ඇය උණපඳුරක් සඟවා ගන්නට ඇතැයි මට සිතිනි. පතුරක කොනක් ඇයගේ දෙදන අතරින් මෑත් වී තිබුණු මා දුටුවේ එවිටය. මම එය ඇද මා අසලින් තබා ගතිමි. නැගණියගේ රත් පැහැති සිඟිතු මුවෙහි යටිතොල කෝපයෙන් දික් විය. ඇගේ නෙත් යුවලට කඳුළු පිරෙන්නා මට පෙනින. සිතද ඇසද එකසේ යොදා සිටි අයියා නංගී උණපතුර සඟවාගත් සැටි හෝ මා ඒ උදුරාගත් සැටි හෝ නොදුටුවේය. නංගිගේ දෙනෙතට පිරුණු කඳුළු ක්‍රමයෙන් කොපුල් ඔස්සේ පහතට බසින්නට විය. දෙනෙතින් කඳුළු වැගිරීම සොහොයුරියගේ කෝපය වැඩිවීමට හේතු විය. ඇය තමා ඉඳ සිටි තැනින් නැගිට මා පිටිපසට අවුත් මගේ හිසට දැඩිසේ පහරක් ගසාගෙන දිව ගියාය. අම්මා මට බැන ඇය සනසනු මට ඇසිරි. අයියා උණපතුරු එක්කොට විශාල සමසතරැස් රාමු සයක් සාදා ඒවා එක්කොට බැඳීමෙන් අටපට්ටම් කූඩුවක් සෑදුවේය. ඒ විශාල කූඩුවකි. ඒ සාධන ලද්දේ කුඩා කූඩු 20ක් ඇති විශාල පහනක මැද කූඩුව වශයෙනි. ඒ සාලේ පිහිටි කෑම කන මේසේ පමණ උස් විය. අයියා ඒ මේසේ අසගෙන ගොස් කෑම කන සාලයේද ගෙයි මැද සාලයේද අතර පිහිටි බෝක්කුව යට තැබුවේය. කූඩුව එහි තැබූ ඔහු දිග ඇරී එල්ලෙන තම කමිසේ අතකින් නලලෙහි දහදිය බිඳු පිස දමමින් යලිත් මේසේ කරා අවුත් කූඩුව දෙස බැලුවේය. නලලට වැටුණු දික් වූ කෙස්වොදකින්ද එකිනෙකට තද වූ දෙතොලින්ද දෙනෙත වෙහෙස වීමෙන් දෝ රැලි කොටගත් දෙබැමින්ද යුතුව ඔහු කූඩුව දෙස බැලුවේ බොහෝ කලක් වෙහෙසගෙන නෙලා නිම කළ ප්‍රතිමාවක් දෙස බලන ප්‍රතිමා ශිල්පියෙකු මෙන්නයි මට සිතේ. දැන් මේ ළමයා මේ අයියා හදන කූඩුව ගැන සහ නංගිත් එක්කලා එයාගේ තියෙන කලහ පොඩි පොඩි රාණ්ඩු මේ ළමා ලෝකයේ ස්වභාවය කියාපාමින් ඔන්න අපිට ඉදිරිපත් කරනවා මේ ළමා කතකයාගේ දෘෂ්ටියෙන් මේ සිද්ධි ටිකක් අපිට ඉදිරිපත් කරනවා ගෙදරක අපිට හිතන්න පුළුවන් මධ්‍යම පන්තික ගෙදරක් කියලා මේක ගැමි සමාජයේ තියෙන තව ඉස්සරහට අපිට හොයාගන්න පුළුවන්. ඉතින් දැන් අයියා කූඩුව හදනකොට නංගී මේ කතකයයි දෙන්න කොහොමද ඒකට ප්‍රතිචාර දක්වන්නේ කියන එක. නංගී මුළු තැන්ගෙට දිව ගොස් අම්මා කැඳවාගෙන ආවාය. අයියා වෙසක් කූඩුව සාදා නිම කරන තෙක් නංගීත් මමත් බලා සිටියේ මහත් නොයිවසිල්ලනි. ඔහු ශාකා කූඩු සඳහා පතුරු කපන සැටිද බලා සිටි මට ඔහු සෑහෙන පමණ ඉක්මන් නොවේ ඇයි සිටිනි. ඇයි එහෙම කියන්නේ? ළමයට මේක හදලා ඉවර කරනකල් හදිස්සි බලන්න නේද? හරි හදිස්සි යාට ඉවර කරලා බලන්න මේක. මැද කූඩුව වටේ එල්ලීමට කුඩා කූඩු 4ක්ද ඒ වටේ එල්ලීමට ඊටත් කුඩා කූඩු 16ක්ද සාදන ලදී. ලොකු කූඩුවක්. පොල්ලතු වලින් හෙවුණු විශාල මඩුවක් අපේ ගෙයි වත්තේ විය. ඒ සාදන ලද්දේ ප්‍රධාන වශයෙන්ම අප පාඨශාලාවට ගෙන යන බක්කි කරත්තේ තැබීම සඳහාය. ඒත් බක්කි කරත්තේ හැරෙන්නට කැඩුණු හාන්සි පුටුවක් හා සෝපාවක්ද ලී දඬු ගොඩක්ද එහි විය. මැද කූඩුව අතු සවි කළ විට එයින් ගෙයින් එළියට ගත නොහැකි වන තරම් විශාල වන හේයින් අයියා අතු බැඳීමට ඒ වත්තේ පිහිටි මඩුවට ගෙන ගියේය. ඔහු මඩුවේ පැදුරක් එලා කූඩුව එහි තබාගෙන ඊට අතු බඳින්නට විය. කූඩුවට අතු බැඳීම සඳහා අයියා ඇතැම් විට ඒ තුළට බැස්සේය. ඔහු උසින් මට අඟල් 10ක් පමණ උස වැඩි වුවද ඔහුට ඇතුළට බැස සිටිය හැකි වන තරම් කූඩුව විශාල වීම ප්‍රීතියට හේතු විය. කූඩුවල කඩදාසි ඇලවීමෙන් පසු එහි ඇලවීමට බීක්කු සෑදීම ආරම්භ කරන ලදී. බීක්කු සාදනු ලබන්නේ 4 කොට කැප වූ කුඩා කඩදාසි කැබලිවල කොන් දෙකක් නවා එක්කල තැන කුඩා සරුව පිත්තල කැබැල්ලක් ඇලවීමෙනි. මේ අපට පහසුවෙන්ම කළ හැකි කාර්යයක් වූ හේයින් බීක්කු සෑදීම අප දෙදෙනාට බාර කරන ලදී. අපි පැය කිහිපයක් සහයෝගයෙන් වැඩ කළෙමු.
නාංගී සන්ධ්‍යාවේ මූණ සෝදා එහි පියවරු තවරාගෙන වටේ රැලි ඇල්ලූ අලුත් ගවුමක් හැඳ බීක්කු සෑදීමට මා අසලින් හිඳගත්තාය. ඇගේ අලුත් ගවුම දැක මා තුළ උපන් ඊර්ෂ්‍යාවක් නිසාද ඇය කෝප කරවීමට මට සිතිනි. මම අලවමින් සිටි කඩදාසි කැබැල්ල පසකින් තබා නහය රැලි ගස්වා හරි ගඳයි කීවෙමි. පියවරු තවරා තිබුණු මුහුණ මා දෙසට හරවා නංගි විමසුම් සහිතව බැලුවාය. පියවරු දැම්මට මුහුණේ ගඳ යනවද? මම කීවෙමි. නැගණියගේ සිඟිතිමුව කෝපයෙන් ඇදවිය. කටේ හැටි කිරියප්පුගේ හොඹුකට වගේ. මම කීමි. ඈ තමා හිඳගත් තැනින් පැන අවුත් මට පහරක් ඇසුවාය. මම දැයට පහරක් ගැසුවෙමි. ඈ මගේ දෙවුරෙහි එල්ලි මගේ මුහුණ පහුරු ගන්නට වූයෙන් අපි දෙදෙන බිම පෙරළමින් පොර අල්ලන්නට වූ. සාදා පසක ගොඩ ගසා තිබුණු බීක්කු සෑදීමට කපා තිබුණු බීක්කු සෑදීමට කපා තිබුණු කඩදාසි හා සරුව පිත්තල කොළද පොරාලන අපට යට වී පොඩි විය. අප පොරාලන ශබ්දය අසා අයියාද දිව ආවේය. අම්මා කෑ ගසාගෙන එන හඬ අසා අපි දෙදෙන පොරය නවත්වා මඩුවෙන් පිට වූයෙමු. පිටට දියුම්ම. අම්මාගෙන් තැලුම්කා හඬන්නට වූ අපි ආලින්දේ මුළු දෙකකට වූයෙමු. මුල්ලට වී පැයක් පමණ කඳුළු පිසිමින් සිටි නාංගී සෙමින් මා ළඟට આવුත් අයියේ කූඩුව බලන්නට යමුයි කීවාය. දැන් අප බලන්න දැන් ඒ ළමයි තරහ වෙනවා, රණ්ඩු කර ගන්නවා, ආයෙ තව චුට්ටකින් ජාලු වෙනවා. මේ කෙටි කතා කරුවා මේ ළමා ලෝකයේ ස්වභාවය ගැන කියන්නේ. මම තව පොඩි එකක් කියන්නම් මෙතෙන්ට එකතු කර ගන්න ඕන එකක් තියෙනවා. මේ පොර කන ඒවා අර මේ නංගීත් කරන විහිළු මේ ඔක්කොගෙම පේන තව ඉතා වැදගත් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් අපේ සමාජයේ අපේ දෘෂ්ටිවාදී විදිහට ගත කියන්නේ සමාජයේ පිළිආර ගන්න තියෙන දෙයක් තියෙනවා පුතා, මේ ළමයි ලිංගික නැහැ කියලා. ළමයි ඔයගොල්ලෝ ළමයි නෙමෙයිනේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ ඇත්තටම ළමා පුංචි ළමයි ගොඩක් පොඩි ළමයි ඉන්නේ. ඒ පොඩි ළමයි අනේ ළමයි පිස්සු දාන්නේ මොන කතාවද? පොඩි ළමයි ලිංගික මේ සම්බන්ධ ලිංගිකත්වයක් ළමයින්ට තේරෙන්නේ නැහැ කියලානේ අපි හිතන්නේ නේද? පොඩි කාලේ එහෙම තමයි අදහසක් තියෙන්නේ. හැබැයි පුතා මතක තියාගන්න සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්, ඒ කියන්නේ මනෝවිද්‍යාවේ පියා හැටියට සලකන සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් වෙනම තිසිස් එකක්, වෙනම නිබන්ධනයක්, වෙනම ලිපියක් ලියලා තිනවා, පොතක් ලියලා තිනවා මේ ගැන. පුංචි ළමයි ලිංගිකද? ඔයගලගේ අදහස මොකද? පොඩිම කාලේ තේරෙන්නේ නැති කාලේ. දැන් අපි ඔය ළමයි පිරිමි ළමයි පොඩි කාලේ ගානක් නැහැ එකට බදා ගන්නවා ඉන්නවනේ. අපි හිතනවානේ අනේ උන්ට තේරෙන්නේ නැහැ කියලා. ඇත්තටම ඒ කියන්නේ කොන්ෂස්, ඒ කියන්නේ සවිඥානික නැහැ. හිතාමතා ඒගොල්ලෝ ලිංගික නැති වුණාට ඒගොල්ලන්ගේ අන්කොන්ෂස් එක නැත්තම් අවිඥානේ ලිංගිකයිලු කියලා ෆ්‍රොයිඩ් කියනවා. ඒකයි. එතකොට ඒ චූටි ළමයි හරි මේ ඒගොල්ලොත් වල් හිතලා මතලා වල් වැඩ කරන්නේ නැහැ. දැන් ඒක ඉතින් පටන් අර මම හැමදාම කියන එකක් තියෙනවනේ. මේක පටන් අරගන්නේ ඕගොල්ලෝ කුක්කු බොන්න පටන් අරගත්ත තැන ඉඳලා වල්. නේ? ඒ කියන්නේ අම්මගෙන් කිරි උරන නේද? හරි. එතකොට මේක මෙතන ඉඳලා වල්. දැන් අනේ වල්කමට දානේ එහෙම කරන්නේ පෝෂණය ලැබීමටනේ කිරි බොන්නේ. නේද? අහන්න. කුක්කු බොන්නේ මේ ළමයා ෆීඩ්, ඒ කියන්නේ අපි කියන්නේ ෆීඩ් කරනවා කියලානේ කියන්නේ නේද? ළමයා මේ කිරි බීලා අම්මගෙන් කුක්කු බීලා අහන්න පෝෂණය ලබනවා. ඒ කියන්නේ බඩ පුරනවා. නැත්තම් අඬනවා. අප බඩගිනුනහම ආයි ළඟට කරලා දෙනවා. හරිද? දැන් මේකේ තියෙන ප්‍රශ්නේ තමයි අපි හිතලා බලන්න ඕනේ ප්‍රශ්නේ තමයි ළමයා මේක බීලා කිරි බීලා බඩගින්න නැති කරගෙන බඩ පුරව ගන්නවා. ළමයා මේක උරලා බීලා බඩ පිරුණට පස්සේ නවත්තනවද? අනේත තමයි ප්‍රශ්නේ තියෙන්නේ.
දැන් බඩ පිරුණාට පස්සේ මේක නවත්තනවා නම් බඩගිනි නැති වුනහම නවත්තනවා නම් උරණ එක එහෙනම් අපිට හිතන්න පුළුවන් මේක ඒ සඳහා තමයි තියෙන්නේ කියලා. ඒක තමයි මෙයා මේකෙන් ලබන දේ කියලා හිතන්න පුළුවන් බඩ පුරව ගන්න එක. නමුත් ඕගොල්ලෝ අපි හැමෝම ළමයි මේකේ උරලා බඩ පිරුණාට පස්සේ නතර කරන්නේ නැහැ මේක. මේක හපනවා, කොනිටනවා, ඉඹිනවා. ගොඩාක් මම දැකලා තියෙනවා මේක උරන ගමන් අනිත් එක අල්ලල්ලා ඉන්නවා. ළමයි අයියෝ මං කියන එක තේරෙනවනේ අහන්න මේක උරනවා අරක අල්ලනවා දැන් ඊට පස්සේ මේක උරලා ඉවරලා ඒක උරනකොට අනිත් එක උරනකොට මේක අල්ලලා හිටනවා හරි ඔන්න උතර තමයි ප්‍රශ්නේ තියෙන්නේ දැන් බඩ පිරීලානේ නවත්තන්න බෑ පුතේ දැන් වගේ බඩ පිරලා කියලා අයින් කරන්න හදුවට දෙන්නේ නැහැ අයින් කරන්න තේරෙනවද මේක පොඩි කරනවා හපනවා මිරිකනවා මේකත් එක්ක සෙල්ලම් කර ඉන්නවා දැන් මේක මං හොඳටම ඔප්පු කරන්න අහන්න ප්‍රශ්නේ තමයි ළමයි පුතේ ප්‍රශ්නේ තමයි මේගොල්ලෝ මේ පොඩි ළමයි හරි දැන් අම්මට කිරි වරලා කියනවා අපි කියන කිරි වරනවා කියලා කියන්නේ කිරි නැහැ කියන්නකො දැන් නේද කුක්කු නැහැ දැන් අම්මගේ කුක්කු නැහැ කිරි නැහැ දැන් ළමයා දැන් ලොකුයි දැන් ළමයා මොන්ටිසෝරි යනවා පත් කන්න පටන් ගත්තා පස්සේ පුතා මොන හරි කන්නද කියන්නේ ඝන ද්‍රව්‍ය ಜಾති කෑම ಜಾති කන්න පටන් ගත්තට පස්සේ කුක්කු බොන්න ඕනේ නැහැ නේද නේ ඒ වුණාට දුවක නෑ විදින් මොන්ටිසෝරි ඇවිල්ලා ආපහු කුක්කු බොනවා අම්මගේ. ඒ පෝෂණය ලබන්නද? පෝෂණය ලබන්න නෙවෙයි නේද? අන්න වල්කම. වෙන මොකද්ද? අහන්න වෙන මොකද්ද? ඔය අපි දන්නා අහන්න ළමයින්ගේ වැඩියෙන්ම සංවේදී තැන තමයි ඔය තොල් දෙක. අපෙත් එහෙම තමයි අපේ ළමයින්ගේ නෙමෙයි දැන් ඒක එතනින් තමයි පටන් අරගත්තේ. මුලින්ම මේ කුක්කු බීලා තොල් සංවේදී වෙලා තියෙන්නේ. දැන් අපිට දැන් පිරිමි ළමයි එහෙම දැන් කුක්කු බොන්න විදිහක් නැති නිසා මෙන්න මේ සයිස් එකේ එකක් තියෙනවා මෙහෙම. මේ කුක්කු බීලා දැන් කුක්කු බොන්න බැරි හින්දා මේ වගේ සයිස් ඒවා උරන්න පටන් අරන් තිනවා. තේනද? සාමාන්‍ය කියනවා මේ ඉරීම කියන එක දැන් බලන්න උරනවා කියන වැඩේ හරිම කැමතිනේ උරන්න. දැන් මම දැකලා තිනවා ගෑනු ළමයි මේ සිගරට් බොන්න නැහැ. ගෑනු ළමයි මෙහෙම කතා කර ඉන්නද අර මේ පෑනේ පුක උරනවා. දුම් එන්නේ නැහැ. මේ උරනවා කියන එක අහන්න. ඉතින් මම ඕක ටිකක් දැන් අපි ඔක ගැන කතා කරන්න කැමතිත් නෑ මම මේ කියන පැත්තෙන් කතා කරන්න කොහොමඩක්වත් කවුරුත් එක්ක කතා කරන්න උත්සාහ කරන්නෙත් නෑ ගැන දන්නෙත් නෑ හිතන්නෙත් නෑ. නමුත් අපි දන්නේ නැති හිතන්නේ නැති පැතිවල තමයි වැඩේ තියෙන්නේ. ඔය පුංචි ළමයි මතක තියාගන්න පුංචි ළමයි තේරෙන්නේ නැහැ තමයි ඒගොල්ලන්ට. ඒගොල්ලෝ කොන්ෂස්නස් නැහැ. ඒ කියන්නේ මේ අවිසවිඥානික නැහැ. නමුත් ඒගොල්ලෝ අන්කොන්ෂස්ලි නැත්නම් නොදැනුවත්වම ඒගොල්ලන්ගේ තියෙනවා මේ ලිංගිකත්වය කියන එක. ඒගොල්ලෝ මේ අතිරික්ත බීම, ඒ කියන්නේ අතිරික්ත බීම කියලා කියන්නේ කිරි ඉවර වෙලා බඩ පිරුණාට පස්සෙත් මොන මගුලකටද බොන්නේ කියන්නේ? වෙන ප්‍රමෝදයක් නේ ලබන්නේ. ආතල් එකටනේ බොන්නේ. තේරුණාද? එහින්දා තේරුමක් නැතිව උරණේවා අපේ ජීවිතවලට එකතු වෙලා තියෙනවා. කියන්නේ කිරි නැතුව බොන
ඒවා ඉතින් දිගටම මේක නවත්තන්නේ නැහැ දැන්. ඔන්න ඔය වගේ එකක් තමයි ඔය ළමයි අතර තියෙන මේ රණ්ඩු සරුවල් තියෙන්නේ. ඒවා ලිංගිකයි එක. තේරෙනවද? ඔය පිරිමි ළමයි ඉන්නවා මේ ගෑනු ළමයින්ට රොකට් අරිනවා. පන්තියේ රොකට් එකක් අරලා මෙහෙම අරිනවා. පන්ති ලස්සනම කෙල්ලෙකුට එහෙම තමයි අරින්නේ. රොකට් යවනවා. ළඟින් යනකොට ඉන්න බැරුව මෙහෙම කොණ්ඩෙන් අදිනවා. නංගිට හයියෙන් දාංගල පිටට ගහනවා. ඒ මොනවද? මොනවද විහිළුවටද? තරහටද? තේරුමක් කියන්න දන්නේ නැහනේ. ආයි නිකන් ඉන්නවකෝ කියලා කියනවා. ඒක අහන්නත් කැමති. ඒ හින්දා වෙන්නත් ඇති. එහෙම කරා කියලා තරහ වෙන්නෙත් නැහැ. හේතුවකුත් නැහැ දැන් ඒ ගහන්න දැන් මේ මං ඔයාම අහක බලාගෙන නැති මං ඔයාට පිටිතට්ටු කරලා කතා කරනවා කියන්නකෝ. ඒකට හේතුවක් තියෙනවනේ. දැන් ඔය ළඟින් යනකොට ගහගෙන යන එකේ හේතුව මොකක්ද? හිතන්නේ නැහැ නේද? නිකන් කියලානේ කියන්නේ. නිකන් කිසි දෙයක් වෙන්නේ නැහැ. මතක තියාගන්න අවරෝධනය කරන ලද, ඒ කියන්නේ වලක් නවත්වන ලද ලිංගිකත්වය තමයි එළියට එන්නේ. ඒ රොකට් එක අරින එක, ළඟින් යනකොට පිටට එකක් ගහන එක, කොණ්ඩෙන් අදින එක, තේරෙනවද? ඒවා ඔක්කොම ලිංගිකයි පුතා. ඔන්නේ සර් එහෙමනම් ඒකට නෙමෙයි ගැහුවේ කියලා කියන්න පුළුවන්. තේරෙනවද? ඒ වුණාට එහෙනම් කියන්න හේතුව කියන්න මට නිකන් කියන්න බෑ. නිකන්ම නෙමෙයි. ඉබේ එහෙම වෙන්නේ නැහැ ඒක. unconsciously නැත්තම් අවිඥානිකව අප නොදැනුවත්වම අපි අතින් කෙරිලා තියෙන ලිංගික දෙයක්. ලිංගික ආශාවක් මේ ඒ කියන්නේ ඒ අරින්නේ ළමයි ඇත්තටම රොකට් එක අරින්නේ වෙන එක අරින්න බැරි හින්දා කොටින්ම කියනවනේ. තේරෙනවද? ඒ ඔය ළඟින් යනකොට ගහගෙන යන්නේ ඒ ගහගෙන යන එකේ තියෙන ලිංගික චර්යාවන් වල එක පැත්තක් තියෙනවා සැඩිසම් කියලා. සැඩිසම් කියලා කියන්නේ වධක කාමය. නැත්තම් රිදවා සතුට වීම. අහන දෙපැත්තමනේ පොයින්ට් එක මෙහාන මේ දෙපැත්තක් තියෙනවනේ පුතේ. එකක් තමයි ළමයි අහන. එකක් අනේ මේ නවීන මේ හැරෙනවා. ලිංගික චර්යාවන් වල දෙන හදන දෙන. එකක් තමයි රිද්දපුවාම අනිත් එක්කෙනා කෑ ගහනවා, කිඳිරි ගන්නවා, රිද්දපු කෙනා සතුට වෙනවා. අනිත් එකත් සිද්ධ වෙනවා. රිදුම් ලැබීමෙන් සතුට. රිදුම් ලැබීමෙන් සතුට වෙනවා. ඒකත් ලිංගිකයි. තේරෙනවද? තින් ගහනවා, වේවැල් තියාගෙන ගහනවා, එල්ලනවා, අර මේවා දාලා තංවැල් තාලා එල්ලනවා. අර මම කතාවක් දැක්කා මේ චූටි මල්ලිය පොඩි මල්ලි කියලා නෙකී මේ චූටි මල්ලි දුවකන ඇවිල්ලා පොඩි මල්ලි කට්ටියත් එක්කලා මේ සෙට් බොන්න සෙට් වෙලා ඉන්න තැනකදී මේ බොනවා දැන් දාගෙන ෂොට් එකක් එහෙම දාගෙන දැන් බොනවා බොන්න සෙට් වෙලා කියනවා අද මාර වැඩේනේ බං උනේ මොකක්ද අද මේ අපේ මේ වයිෆ් ඇවිල්ලා මේ ලණුවක් අරගෙන මේ මාව ඇඳට තියලා මේ ලණුවක් අරන් ඇවිල්ලා මේ මට මාර කතාවක් කිව්වනේ. මොකද කිව්වේ? ලණුවෙන් මගේ එයාගේ අත් දෙක අරගෙන අත් දෙකයි කකුල් දෙකයි ඇඳට තියලා බඳින්න කිව්වා. ඉතින් මම බැන්දා. ඊට පස්සේ ඉතින් හොඳට හයියෙන් බැන්දා. ඉතින් මම බැන්දලා ඊට පස්සේ ඊට පස්සේ මොකද කිව්වේ ඉතින්? ඊට පස්සේ කිව්වා දැන් ඔයා කැමති දෙයක් කරන්න කිව්වා. ඉතින් මොකද කරේ ඉතින්? මං ඉතින් මෙතෙන්ට ආවා. ඌ කැමති දේ බොන්නනේ. අපරාධය අර ගෑනු කෙනා අත් දෙක කකුල් දෙකයි බඳින්න කියලා මොනවා බලාපොරොත්තු වෙනවද දන්නේ නේද?
ඉතින් දැන් නම් ඕ වගේ දේවල් අපි විවෘතව කතා කරමු ඇත්තටම. ඒ වගේ දේවල් තියෙනවා ඒ තේරුම් අරගන්න. එතකොට මේ අහන ඔය ළඟින් යනකොට නංගිලා අයියලා මල්ලිලා ගහගෙන යනවා කොන්දට පහර දෙනවා. හරි. එතකොට කොණ්ඩේ ආදිනවා. ඉතින් ඕවා තමයි මේ දකින්න ලැබෙන්නේ. පස්ස මිරිකනවා. දැන් ඕගොල්ලෝ හිතන්නේ ඒවා අහිංසක ක්‍රියාවන් කියලා දෙක එකක්වත්. අහිංසකයි. ඔක්කොම ලිංගිකයි. එහෙනම් මතක තියාගන්න ඒවා නොදැනුවත්ව සිදු වුණා වගේ තමයි අර පුංචි ළමයි ඔය දබර කරගන්නව නේද? දැන් මේක කිව්වා නේද? අපි දෙන්න අර සව් කඩදාසි උඩයි සරුව පිත්තල කෑලි අර බීකු කපන්න තිබුණේ ඔක්කොගේම දේවා පොඩි කරගෙන මුන් දෙන්න මොකද මේ කරන්නේ? මොකද ඒ කරන්නේ? ඒක තමයි කියන්නේ ලිංගිකත්වයේ එනද ඔය පොඩි ළමයි ඔය වුණා අපි ඒගොල්ලෝ දන්නේ නැති තේරුමක් නැහැ ඒගොල්ලන්ට. නමුත් ඇතුලෙන් ඒක ලිංගිකත්වය හා සම්බන්ධයි කියන්නේ. ප්‍රොයිඩ් දිග ලිපියක් ලියනවා ඒ ගැන. ප්‍රොයිඩ් තියෙනවා ළමයින් ලිංගිකද නැද්ද කියන කාරණා. අපි සාමාන්‍යයෙන් දන්න දේ තමයි ළමයි ලිංගික නැහැ කියලා අපි කියන්නේ. අනේ ඒගොල්ලන්ට තේරෙනවා ඕවා කියලා. නෑ ලිංගිකයි. කමාරයි. මෙන්න මෙතන ඉඳලම මේ ලිංගිකත්වය පිළිබඳ තමයි ඒ අවබෝධය තමයි ඒගොල්ලෝ අරගෙන යන්නේ. රයිට්? හොඳයි. දැන් ඊට පස්සේ බලමු අපි බලන්න මම කිසිවක් නොකියා හිඳසනේ නැගිට අම්මා ඇද්දැයි වටපිට බලා ලාංගී සමග මිදුලට බැස්සෙමි. අයියා අප එළවා ගනිති අපි මඩුවට යාමට බියවීමු. ඊතා කුඩා ගෙඩිමුත් ප්‍රයෝජනයට ගත හැකි ගෙඩි හට නොගන්නා උස්ස වැඩුණු දෙහි ගසක් මඩුව අසල ඇත. හඬ නැගිටි සෙමින් සෙමින් පාතබමින් දෙහි ගහ යටට ගිය අපි අයියා විශාල කූඩුව ඉදිරියේ හිඳගෙන එහි බීක්කු අලවන සැටි බලා සිටියෙමු. මඩුවෙන් ලන්තෑරුමක් එල්ලාගෙන දෙවන රාත්‍රියේද අයියා පහන සෑදූ නමුත් අපට මඩුවට යාමට ඉඩ නොදෙන ලදී. අප නින්දට යන විටද අයියා මඩුවේ පහන සෑදීමේ යෙදී සිටියේය. නංගීත් මාත් එකම ඇඳක නිදි කරවීම අම්මාගේ සිරිත විය. අපේ කූඩුව තරම් ලස්සන කූඩුවක් වෙන කොහෙවත් නෑ නේද අයියේ. අඳුරේ යහනෙහි මා අසල වැතර සිටි නංගී ඇසුවාය. ඔව් නංගී අපේ කූඩුව තරම් ලස්සන කූඩුවක් නැහැයි නිදා ගැනීමට ඇස්පියා ගනිමින් මම පිළිතුරු දුන්නෙමි. පසුදින වෙසක් පොහෝ දිනය විය. එදින අම්මා වෙනදාට වඩා උදෑසනින් අප අවදි කළාය. අම්මා අප අවදි කරත්ම ගමේ පන්සලේ වයන බෙරහඬ අපට ඇසිනේ. වෙසක් පහන් එල්ලීමෙන්ද කොඩිවැල් හා ගොක්රැහැන් ඇදීමෙන්ද ගම මුළුල්ලම සරසා ඇතැයි මට සිතුනේ. අප දෙදෙන ඇඳෙන් නැගිටි සැටියේම පහන බැලීමට මඩුවට දිවූ නමුත් විශාල කූඩුවද කුඩා කූඩුද එක්තැන් කොට නොතිබිනි. වෙසක් පහන එල්ලීමට මහා මාර්ගයට ගෙන යන ලදී. අපේ ගෙදර මෙහෙකරුවෙකු වූ කිරා උස තරුණයෙකි. විශාල කූඩුව මඩුවෙන් ගෙන එන ලද්දේ ඔහු විසිනි. කුඩා කූඩු කිරාත් අයියාත් කීප ගමනකින් මාර්ගයට ගෙන ආහ. විශාල කූඩුවේ අතු සතරෙහි කුඩා කූඩු සතරද ඒවායේ අතුවල ඊටත් කුඩා කූඩුද එල්ලන ලදී. පහන බැලීමට කොල්ලන්ටද කෙල්ලන්ටද ඊට අත තැබීමට ඉඩ නොදීම නංගිගේත් මගේත් විශේෂ කාර්ය විය. පෙරදින රාත්‍රියේ කිරා විසින් මාර්ගය අයිනේ උස උණ ගසක් සිටුවා තිබුණේය. මාර්ගයේ විශාල කොටසක් වසාගෙන තිබුණු කූඩු සමූහයකින් යුත් වෙසක් පහන උණ ගසෙහි කෙළවර දවටනද ලණුවකින් උඩට ඇද එල්ලන ලදී. දිලිසෙන සරුව පිත්තල කැබලි වලින්ද සුළං වැද සරසර යන හඬ නගමින් ඔවුනොවුන් වැළඳ ගන්නා සුදු කඩදාසි පටි වලින්ද යුත් විශාල පැටවුන් විසින් වට කරන ලද විශාල සුදු පක්ෂි දේනුවක් වන්නේයි මට සිතිනේ. වෙසක් පහන් වල අතුවල එල්ලන කුඩා පහන් වලට පැටවුණයි කීම සාමාන්‍ය සිරිත හේයින් කූඩු සමූහය පක්ෂි සමූහයක් වැන්න යන අදහස මගේ සිතෙහි ඇඳින. දවස මුළුල්ලේම නංගීත් මමත් විටිමිට මාර්ගයට දිවවුත් අහසෙහි එල්ලෙන පහනෙහි සෞන්දර්ය බලා ප්‍රීති වීමු. වෙසක් පහනක සුන්දරත්වයේ පරිසමාප්තියට පැමිණෙන්නේ එහි ඉටිපන්දම් දැල්ලු විටය. පහනේ ඉටිපන්දම් දැල්විය හැකි වනසේ අඳුර වැටෙන තෙක් නංගීද මාද සිටියේ නොයිවසිල්ලෙනි. රාත්‍රිය අන්ධකාරය පැතිරෙන්නට විය. මල් තෙල්ගෙන පන්සලට යන්න ඔවුන්ගේ මාර්ගය ගැවසුනේය. අයියා කිරාද කැඳවාගෙන පහනේ ඉටිපන්දම් දැල්වීමට සැලසුනේය. නංගීත් මමත් ආලින්දේ තිබුණු ඉටිපන්දම් මාර්ගයට ගෙන ආවෙමු.
කිරා පහන පහතට බෑවේය. පළවට කූඩුවල ඉටිපන්දම් සවි කරන ලද්දේය. කූඩුවේ ඉටිපන්දම් දල්වා අතුවල ඉටිපන්දම් දල්වන්නට විය. දැල්වූ ඉටිපන්දමක් අතෙහි ඇතිව සිටි මට කුඩාම කූඩුවක ඉටිපන්දම දැල්වීමට සිතුනේය. මම අයියාට නොදන්වා කූඩුවක ඉටිපන්දමක් දැල් වූයෙමි. මා තවත් කූඩුවක ඉටිපන්දම් දැල්වීමට තැත් කරන විට එහි කඩදාසි පටියකට ගිනි ඇවිලින. කටින් පිඹ එය නිවීමට මා කළ උත්සාහය සාර්ථක නොවිය. කඩදාසි පටියෙහි කූඩුවට ගිනි ඇවිලුනේය. මම බියපත් වී කෑ ගසන්නට වීමි. මට මදක් ඈතින් සිටි කිරා ගිනිගත් කූඩුව නිවීමට දිව ආ නමුත් ඒ වහා කළ නොහැකි විය. ඒ කූඩුවෙන් තවත් කූඩුවකට ගිනි ඇවිලුනේය. දැන් වැඩි. එවිට අයියා දිවාවුත් ගිනිගත් කූඩුව සෙසු කූඩුව අතරින් වෙන් කිරීමට උත්සාහ කළේය. අයියා නැඹුරු වී කූඩුවක් පොල් අත්තකින් ඉවත් කිරීමට තැත් කරන විට ඔහු ඇඳ සිටි බැනියමෙහි අතට ගිනි ඇවිලුනේය. ඔහු කූඩු අතරින් මෑත්ව අනිත් අසමින් බැනියම්ත නිවීමට තැත් කළ නමුත් ඔහුට එය නිවා ගන්නට නොහැකි විය. අයියා බැනියමට ගිනි ඇවිලෙනු දැක අප කෑ ගසන ශබ්දය අසා අම්මා තාත්තත් ගෙයට දිව ආහ. තාත්තා අයියාගේ බැනියම ඉවත් කළේය. අප අයියාගේ බැනියම් අත නිවීමට තැත් කරන අතර ගිනිගත් කූඩුවකින් ගින්න පැතිරීමෙන් විශාල කූඩුවද ගිනිගත්තේය. ඊට පසු කූඩු නිවීමට කිසිවෙක් වෙහෙස නොවිය. අයියෝ. දැන් ඔක්කොම ගිනිගත්තා. අයියාගේ බැනියමට ගිනි ඇවිලුණු විට නංගීත් මාත් ආරම්භ කළ හැඬුම අපි නොනැවැත්වීමු. අයියාගේ අත පිලිස්සී තිබුණු හේයින් ඔහු දොස්තර ගෙදරට ගෙන යා යුතුයි තාත්තා කිව්වේ. අත පිලිස්සීම නිසා අයියා මිය යා හැකියයි මා තුළ බියක්ද ශෝකයක්ද ඇතිවිය. අන්න දැන් එයා හිතනවා පරිකල්පනය කියන්නේ ඒක තමයි ළමයින්ගේ. එයා හිතනවා දැන් අයියා මැරෙයි කියලා හිතනවා. ඒ ළමා පරිකල්පනයක් ඒක. ළමයාගේ මනසේ හිතනවා දැන් අයියා මැරෙයි කියලා හිතනවා. right? පහනට ගිනි ඇවිලුනේ මාතින් බව සිහිවීම මගේ ශෝකය තවත් වැඩි වීමට හේතු විය. කිරා අපේ බක්කි කරත්තේ මිදුලට ගෙනාවේ. තාත්තා අයියා කරත්තේ නම්වා දොස්තර ගෙදරට ගෙන ගියේය. පහනට ගිනි ඇවිලුනේ මාතින් බව අම්මා දත් නමුත් ඈමට බැනීමට නොසිතුවාය. ඈසේ නොකලේ බියපත් වී සිටි මා තවත් බිය ගැනීමට නුසුදුසු යයි සිතූ හේයිනයි හංගිමි. හඬමින් සිටි නංගී නිශ්ශබ්දව සිටි අම්මාට තුරුළු වී නිදාගත්තාය. දොස්තර ගෙදරයයි ගම්වැසියන් කියන ඇපෝතිකරිගේ ගෙදර පිහිටියේ අප ගෙදරින් සැතැප්ම දෙකකට පමණ ඇතිනි. එහි ගොස් ඒමට සාමාන්‍යයෙන් පැයකට වඩා නොයතත් අයියා ආපසු එනතෙක් ආලින්දයේ කණුවකට හේතු වී සිටි මට පැය ගණනක් ගත වූවක් මෙන් දැනිනි. පන්සලේ වයන බෙරහඬ විටින් විට ඇසෙයි. බක්කි කරත්තේ හඬ ඇසීමට කන් යොමු කොට සිටි මට ඒ හඬ මහත් කරදරයක් විය. බෙරහඬ නැවතුණු විට මාර්ගයෙන් එන හඬවලට කන් තියුණු කොට යොමු කළෙමි. කරත්තේ පමාවන්නේ අයියා දොස්තර ගෙදරදී මලහෙයිනයි මට සිතින. මේ අදහස ඇතිවත්ම වියලී තිබුණු මගේ ඇස්වලට යලිත් කඳුළු නැගින. මාර්ගයට කම් යොමු කොට සිටි මම ආලින්දේ හාන්සි පුටුවේ හිඳ සිටි අම්මා දෙස බැලීමි. ඈ නිකටට අත තබාගෙන නිසලව සිටියාය. ගොනෙකුගේ කරබැඳි ගෙජ්ජි හඬක් ඇසෙන්නක් මෙන් මට දැනින. මම වඩාත් උවමනාකමින් මාර්ගයට කන් යොමු කළෙමි. ඒ ගෙජ්ජි හඬකි. දිවෙන ගොනෙකුගේ කුර බිම ගැටෙන හඬද කරත්තයක රෝද පාරේ ගල් උඩින් දිව යන හඬද මට ඇසෙන්නට විය. චක් ගොනායි කිරා රළු හඬින් හඬගා ගොනාට කෙවිටෙන් පාරක් ගසන ශබ්දය මිය යන්නට ඇත යන බිය කරත්තේ ලංවත්ම මා තුළ තියුණු විය. එයා හිතනවා අයියා මැරෙන්නේ නැති ගිනි ඇවිලිලා කියලා. අයියාගේ මලකඳ කරත්තේ ගෙනවෙනු ලැබෙතයිද මට සිතින. right. එයා හිතනවා අයියා මැරෙලා දැන් අයියා අරගෙන එනවා ඇති කියලා. අම්මා අයියා කරත්තෙන් බස්වාගෙන ගෙයි ඇතුළු කාමරයට ගෙන ගියාය. අයියාගේ අතේ වැලමිටෙන් පහත කොටස පුළුන් තබා රෙදිපටකින් වෙලා තිබින. මම ගෙට නොගොස් ආලින්දේ හාන්සි පුටුවේ නිදා සිටි නැගණිය අසල බොහෝ වෙලාවක් හිඳ සිටියෙමි. අයියා මිය යා හැක යන බිය මට සිතින් පහ කොට ගත නොහැකි විය. මම හාන්සි පුටුවෙන් නැගිට අයියා සිටි කාමරයට ගියෙමි. කාමරේ විශාල සෝපාවේ අයියා වැතිර සිටියේය. අම්මාද සෝපාවේ හිඳ ඔහුගේ වෙලා තිබුණු අත තම ඇකේ තබාගෙන සිටියාය. ඩිංගිරිගෙන් ඩිංගිරිගෙන් බත් ඉල්ලගෙන කාලා නිදා ගන්න. ඊ මා කාමරයට ඇතුළ නොදුටු අම්මා කීවාය. ඈ කීවා නොඇසුණාක් මෙන් මම සෙමින් ගොස් ඇගේ දෙපය ළඟ හිඳ ගත්තෙමි.
අයියා විටිවිට කෙඳිරි ගාන ශබ්දය ඔහු මිය යා හැක යන බිය මා තුළ තවත් වැඩි කළේය. මම අම්මාගේ කකුල් දෙක වැළඳගෙන මගේ මුහුණ ඇගේ දෙදන අස්සේ රඳවාගෙන හඬන්නට වීමි. අයියා වෙලා තිබුණු තම අත අම්මාගේ ඇකයෙන්ගෙන මගේ හිස පිරිමදින්නට විය. මල්ලි හිස පිරිමදිමින් ඔහු මා ඇමතුවේය. මල්ලි කූඩුව පිලිසුනාට අඬන්න එපා. අපි එන අවුරුද්දේ ඔයිටත් ලොකු කූඩුවක් හදමු. ඔහු මිය යා හැකැයි මා තුළ වූ බියද ශෝකයේද අයියා තම අතෙහි වේදනාවක් ගැන හෝ තමා මිය යන බවක් හෝ නොකියා වෙසක් පහන ගැන කතා කිරීම නිසාද පහවිය. මිදුලේ දෙල් ගසෙහි බඳිනද ගොනා තම කරෙහි බැඳි ගෙජ්ජි සොලවා හිස සලනු මට ඇසින. ටිකක් හිටුයි කිරා ගොනාට ඇමතුවේය. ඒ හාම බෙලෙක් පනිට්ටුවක් කිසිවක පෙරළුණේය. කිසිවක හැපි පෙරළුණේය. මහා මාර්ගයේ බල්ලෙක් බුරාගෙන දිව්වේය. දැවියාමෙන් පසු ඉතුරු කූඩුවේ කළු වූ උණ කැබලි කිසි විශාල සතෙකුගේ ඇට සැකිල්ලක් මෙන් මහා මාර්ගයේ ගසක පසක තිබෙන සැටි මගේ සිතට නැගින. දල්වන්නට පෙර වෙසක් පහන පිලිසී ගියේ ඇයි මා තුළ ශෝකයක් ඇතිවිය. දැන් මේ කෙටි කතාව එක පැත්තකින් ගත්තාම ළමයි මේ බෞද්ධ හරයක් තියෙනවා මේකේ. බෞද්ධ හරයක් කියන්නේ දැන් අපි වෙසක් පහනක් වෙසක් කූඩුවක් හදන එක ළමයි ආමිෂ පූජාවලටනේ අයිති වෙන්නේ, ප්‍රතිපත්ති පූජාවක් නෙවෙයිනේ නේද? ශ්‍රද්ධාව සහ භක්තිය පිළිබිඹු කරන ආමිෂ පූජාවක් තමයි මේ වෙසක් පහනක් හදලා එල්ලන එක. හැබැයි මේක ඇතුලේ අපිට පේනවා මේ වෙසක් පහනේ సౌందර්යය. අහන්න පුතා. වෙසක් පහනේ సౌందර්යය ළමයි විඳිනවා වගේම ඒ වෙසක් පහන පිච්චිලා ගිය එක. හරියට නිකන් ඇටසැකිල්ලක් වගේ පාර ආයිනේ දාලා තියෙන එක. ඒකෙන් අප්‍රමාණ සන්තෝෂ වුණා වගේම අනිත් පැත්තෙන් අනිත්‍යතා සංකල්පය ඉදිරිපත් කරනවා මේකේ. තේරෙනවද? කොයිතරම් මහන්සි ගත්තද අයියා මේක හදන්න. ළමයි ඒක බලමින් කොච්චර සතුටු වුණාද? ළමයි ඒක බලමින් සතුටු වුණා විතරක් නෙමෙයි වුන් රණ්ඩු වුණා. ඒ ක්‍රියාකාරකම් සියල්ලම අස්සේ ළමයින්ගේ චර්යාවන් වල තියෙන පරිකල්පනීය ස්වභාවයත් මතුවෙනවා. ඒගොල්ලෝ හිතන එක අනිත් අයගේ වට වඩා අපේ එක තමයි හොඳම. එහෙම හිතනවා නේ? ඊට පස්සේ ගිනි ඇවිලුණාට පස්සේ හිතන ඒවා ටික නේ බලන්න ආසාවෙන් බලාගෙන ඉන්න හැටි හදිස්සිය මේක හදලා ඉවර වෙනකල් මේ ළමයින්ට තිබිච්ච මේ ඔක්කොම අර ළමා මනස පිළිබඳ කරන විවරණයක්. මේ ගැන මේ තියෙන මේ කෙටි කතාව මේ පොඩි සාර්ථක නැහැ ඒ තරම්ම. නමුත් මේක මේ විෂුවලයිස් කරලා තියෙනවා. ඒ කියන්නේ මේක පොඩි ඒකාංගික ඩ්‍රාමා එකක් බවට පත් කරලා තියෙනවා. අපි පොඩ්ඩක් බලමුද? හරි. අපි නෝට් එක ලියා ගමු පුතේ. ලියන්න මෙහෙම. ජිබි සේනානායකයන් විසින් රචනා කරන ලද වෙසක් පහන කෙටි කතාව මගින් වෙසක් පහන උද්දෘත කරන්න පුතා. වෙසක් පහන කෙටි කතාව මගින් වෙසක් පහන කෙටි කතාව මගින් වෙසක් පහන කෙටි කතාව මගින් ළමා සිතුවිලිවල ස්වභාවය බඳුද යන්නත් විවිධ සිදුවීම් වලට මුහුණ දෙන කුඩා දරුවන් ඊට ප්‍රතිචාර දක්වන ආකාරයත්
ප්‍රතිචාර දක්වන ආකාරයත් ඊට ප්‍රතිචාර දක්වන ආකාරයත් කලාත්මකව නිරූපණය කොට ඇති කෙටි කතාවක් ලෙස කලාත්මකව නිරූපණය කොට ඇති කෙටි කතාවක් ලෙස හඳුන්වා දිය හැකිය. හඳුන්වා දිය හැකිය. වෙනම ඡේදයකට එන්න. වෙසක් පහන කෙටි කතාව වෙසක් පහන කෙටි කතාව තුල අන්තර්ගත වන්නේ වයස අවුරුදු 7ක පමණ පිරිමි ළමයෙකුගේ ආත්ම භාෂණයකි. පිරිමි ළමයෙකුගේ ආත්ම භාෂණයකි. මෙම ළමා කතකයා තම 14 හැවිරිදි වැඩිමහල් සොහොයුරා වෙසක් කූඩුවක් සාදන ආකාරය තම නැගණිය සමග නරඹමින් එයින් වින්දනයක් ලබන ආකාරය ඉදිරිපත් කොට තිබේ. අයියා වෙසක් කූඩුව සාදන අතර ඒ දෙස බලා සිටින කතකයා සහ නැගණිය නොයෙක් ආකාරයෙන් කලහ කරගන්නා ආකාරය කලහ ඇති කරගන්නා ආකාරය ඉදිරිපත් කොට තිබේ.
එය එය ළමයින්ගේ සිතුවිලිවල ළමයින්ගේ සිතුවිලිවල ස්වභාවය ළමයින්ගේ සිතුවිලිවල ස්වභාවය ඉතා සියුම් ලෙස අනාවරණය කිරීමකි. ඉතා සියුම් ලෙස අනාවරණය කිරීමකි. උද්දෘත කරන්න මේක උද්දෘත කරන්න. ඔහු කපන උණපතුරු මා ළඟින් තබා ගැනීම. 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 නංගීට රුචි නොවීය. නංගීට රුචි නොවීය. නංගීට රුචි නොවීය. අයියා සැස පසෙක තැබූ උණපතුරක්. අයියා සැස රැහැලා අයියා සැස පසෙක තැබූ උණපතුරක්. අයියා සැස පසෙක තැබූ උණපතුරක්. මා දකින්නට පෙර මා දකින්නට පෙර මා දකින්නට පෙර නංගී තම දෙකකුල යටකොට සඟවා ගත්තාය. 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 උදුරට හොලා ලියන්න. අයියා වෙසක් කුඩුව සාදා නිම්මවන තුරු අයියා වෙසක් කුඩුව සාදා නිමවන තුරු ළමා කතකයා හට ඇත්තේ නොයිවසිල්ලකි. ළමා කතකයා හට ඇත්තේ නොඉවසිල්ලකි. එමෙන්ම කුතුහලයකි. එබැවින් ඇතැම් විටක අයියා වෙසක් කූඩුව සාදන වේගය ඉක්මන් නොවේ යැයි ඔහුට සිතේ. ඉක්මන් නොවේ යැයි ඔහුට සිතේ. වෙසක් කූඩුව සාදන ආකාරය බලා සිටින ළමා කතකයාත් නැගණියත් අතර
ළමා කතකයාත් නැගණියත් අතර සිදුවන කලහයන් කෙටිකතාකරුවා විසින් ඉදිරිපත් කොට ඇත්තේ කෙටිකතාකරුවා විසින් ඉදිරිපත් කොට ඇත්තේ ළමා සිතුවිලිවල ස්වභාවයත් ළමා සිතුවිලිවල ස්වභාවයත් ඔවුන්ගේ චර්යාවනුත් ඔවුන්ගේ චර්යාවනුත් ඔවුන්ගේ චර්යාවනුත් මනාව ඉස්මතු වන අයුරිනි. වෙනම ඡේදයකට එන්න. නැගණිය මුහුණ සෝදා පියරු දමා අලුත් ගවුමක් ඇඳ සිටින අලුත් ගවුමක්ද ඇඳ පැමිණ සිටි අවස්ථාවේදී ළමා කතකයා තුළ සිව් ඊර්ෂ්‍යාවක් ජනිත වේ. ළමා කතකයා තුළ සිව් ඊර්ෂ්‍යාවක් ජනිත වේ. ඇයි? 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 ළමා කතකයා තුළ සිව් ඊර්ෂ්‍යාවක් ජනිත වේ. ඇයි? ඇයි නංගිට ඊර්ෂ්‍යා කරන්නේ? එයා ගෑනු ළමෙක් නේ. හා? මොකද්ද ඊර්ෂ්‍යාව? පිරිමි ළමයි ගෑනු ළමෙක් එක්ක කවදා හරි දවසක යාළු වුණාම ඒ ගෑනු ළමයා ලස්සන අඳින එක ගැන ලස්සනට ඇඳුම් අඳින එක ගැන. දැන් ලස්සනට අඳිනවා කියපුවා ලස්සන කියපුවම ටිකක් සංකීර්ණයිනේ. අහන කතා කරන්නේ නැතුව. ගොඩක් වෙලාවට පිරිමි අය කාන්තාවන්ගේ ඇඳුම් වලට නීති දානවා. මෙහෙම අඳින්න එපා, හිරට අඳින්න එපා, කොටට අඳින්න එපා, පපුව කපල වැඩි කියනවා, කොටට අඳිනවා වැඩි කියනවා. ඒ ඇයි හදාගන්නද? ඒ ගෑළමයාගේ විනය ආරක්ෂා කරන්නද? මොකද්ද? මොකද්ද හේතුව? ඊර්ෂ්‍යාව. මතක තියාගන්න ඒකට කියනවා අපි මෙන්න මෙහෙම නිකම්ම ඊර්ෂ්‍යාව නෙමෙයි කියන්නේ. මොකද්ද කියන්නේ? ලිංගික ඊර්ෂ්‍යාව. හරි ලිංගික ඊර්ෂ්‍යාව කියනවා ලිංගික මාත්සාරය කියලා කියනවා. හරි තේනද? ඉතින් ඒ ප්‍රොයිඩ්ගේ ලිපිය ළමයි ඔය කියන්නේ ප්‍රොයිඩ් ඔය ළමයි ගැන ළමයිගේ මනස ළමයිගේ ලිංගිකත්වය ගැන කියලා තියෙන ලිපියේ ඕක කියනවා.
දැන් මේ කෙටි කතාවේ ඔයගොල්ලෝ දකින්නත් ඇති මේ ඒකේ හරියට මේක හරිය තේරුම් අරගෙනලා තිනවා. දැක්කනේ ඇඟට පැනලා රණ්ඩු වෙන හැටි. දැන් ඔයගොල්ලෝ කියා පොස මාර කතානේ කියන්නේ පොඩි ළමයි දෙන්නෙක් ඒක තමයි කියන්නේ පොඩි ළමයි වුණාට ඒගොල්ලෝ unconsciously ඇතුලෙන් ඒගොල්ලන් ලිංගිකයි. නැත්නම් මොකටද නාංගිට ඊර්ෂ්‍යා කරන්නේ? ඒ හේතුව කියන්නකො මට. හේතුවක් නැහැ. හේතුව අපි හේතුව වහං කර ගන්නවා ළමයි අපේ සදාචාරයේ හින්දා. තේනද? අපි සදාචාරාත්මකව හිතන්න කැමති ඒ දිහා. එහෙම දෙයක් නැහැ කියලා හිතන්නම කැමති. නමුත් ඇත්ත වශයෙන්ම ගත්තොත් එහෙම ඒක ඇතුලේ ලිංගික ඊර්ෂ්‍යාවක් තමයි තියෙන්නේ. නැත්නම් මොකද පියුරු දාගෙන අපව තරහ මේ ඊර්ෂ්‍යා කරන්නේ නේ? සයික ලියා ගන්න මෙහෙම. ලියන්න මෙහෙම. මොකද අන්තිමට කියපු තේම වාක්‍ය මොකද අන්තිම වාක්‍ය? අසියුම් ඊර්ෂ්‍යාවක් ජනිත වේ. උද්දෘත කරන්න. පියුරු දැම්මට මූණේ ගඳ යනවද? පියුරු දැම්මට මූණේ ගඳ යනවද? උද්දෘත කරන්න. පියුරු දැම්මට මූණේ ගඳ යනවද? යනුවෙන් නැගණියගෙන් ප්‍රශ්න කරනු ලැබීම යනුවෙන් නැගණියගෙන් ප්‍රශ්න කරනු ලැබීම යනුවෙන් නැගණියගෙන් ප්‍රශ්න කරනු ලැබීම කලහයකට අර ඇඳීමකි. කලහයකට අර ඇඳීමකි. නැගණියගෙන් ප්‍රශ්න කරනු ලැබීම කලහයකට අර ඇඳීමකි. කලහයකට අර ඇඳීමකි. කලහයකට අර ඇඳීමකි. ඊළඟ නිමේෂයේදී සිදුවන්නේ වෙසක් කූඩුව ඇලවීමට කපන ලද වෙසක් කූඩුව ඇලවීමට කපන ලද බීක්කු මතම ඔවුන් දෙදෙනා බීක්කු මතම ඔවුන් දෙදෙනා පොර බැදීමකි. බීක්කු මතම ඔවුන් දෙදෙනා පොර බැදීමකි. අම්මා පැමිණ තරවටු කිරීමෙන් දෙදෙනා හඬමින් දෙපසකට වන නමුත් දෙදෙනා හඬමින් දෙපසකට වන නමුත් ඔවුන්ගේ විරසකය පවතින්නේ සුළු මොහොතකට පමණි. ඔවුන්ගේ විරසකය පවතින්නේ සුළු මොහොතකට පමණි. මෙම සිදුවීම මගින්
මෙම සිදුවීම මගින් මෙම සිදුවීම මගින් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් නැමැති මනෝවිද්‍යාඥයා විසින් දීර්ඝ ලිපියක් රචනා කරමින් ළමයින්ගේ අවිඥාණය unconscious එක ළමයින්ගේ අවිඥාණය අලිංගික නොවන බව ළමයින්ගේ අවිඥාණය අලිංගික නොවන බව පැවසූ අදහස තහවුරු කෙරේ. අලිංගික නොවන බව පැවසූ අදහස තහවුරු කෙරේ. ඒක යටින් ඉරක් ඇඳ ගන්න පුතේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ අදහසක ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ චුට්ටක් මේ කල්පනා කරන්න ළමයින්ගේ අවිඥාණය අලිංගික නොවන බව තහවුරු කෙරේ. ගැන හිතන්න. අවිඥාණය අලිංගික නොවන බව තහවුරු කරේ. අන්කොන්ෂස් එක අලිංගික නොවන බව. ඒ කියන්නේ ඒගොල්ලන්ටත් ඒගොල්ලන්ගෙත් අන්කොන්ෂස්ලි සෙක්ෂුවලිටි එකක් තියෙනවා. ඔන්න වැඩේ. අපි හිතනව නැහැ කියලා. ඉතින් ඒක පටන් අරගන්න මෙන්න මේකෙන් තමයි පටන් ගන්න මේ. නේ? දැන් ඕක දුන්න නැත්තම් ළමයි වෙන එකක් හරි උරනවනේ. මේ ඇඟිල්ල උරනවා. දැන් මගේ ක්ලාස් එකක ගෑනු ළමෙක් හිටියා මේ කුරුණෑගල පන්තියේ ලස්සන ගෑනු ළමෙක්. ඒ ගෑනු ළමයා මේ සම්පූර්ණ මේ ඇඟිල්ල මෙහෙම සම්පූර්ණ දාලා මෙහෙම උරනවා. පන්තියේ උරනවා. නවත්තන්නේව නැහැ. මාර වැඩ ඊට පස්සේ ඒගොල්ලන්ගේ අම්මා ඇවිදින් මාත් එක්ක කිව්වා මේක නවත්තන්න බෑ කියලා. මං කිව්වා නවත්තන්න හදන්න එපා කියලා. ඒ කියන්නේ බලෙන් නවත්තන්න බෑ. වෙන ඉෆෙක්ට් එකක් වෙන බලපෑමක් වුණත් ඇති වෙන්න ඉඩ තියෙනවා. තේරෙනවද? ආන්න පුතේ. ඒ මොනවා හරි උරන මම දැකලා ආන්න පුතා. සමහර අය මෙන්න මේකේ මේ කොළ එකේ මේ මොකක් හරි කොනක් අරගෙන උරනවා. රෙදි කෑල්ලක් උරන්න පුරුදු වෙනවා. ඇඟිල්ල මේ ඊට පස්සේ ඇඟිල්ල උරන හින්දා පස්සේ සූප්පුවක් දෙන්න පුරුදු කරනවා. ඔයගොල්ලෝ මතක නැද්ද ඒවා? ඉතින් ඒව මොනවද? මොකටද මේ ඉරුවේ? මොකටද ඉරුවේ මං අහන්නේ? දැන් පොඩි කාලේ අහන්න පුතේ දැන් සූප්පුවකට මොන හරි බෝතලයකට මොනවා හරි දාලා සූප්පුව දාලා ඒ බොන්නනේ. ඊට පස්සේ ළමයි බෝතලේ මොකක්ද දුන්නේ නිකන් සූප්පුව විතර දෙනවනේ. ඇයි නේ? මොකද්ද මේ වැඩේ තේරුම මං අහන්නේ? මොකද්ද මේ වැඩේ තේරුම? තේරුමක් නැතුවනේ කරලා තියෙන්නේ. තේරුමක් නැතුව කරන දේවල්ට අපි කියන්නේ නිකං කියලා කියනවා. ඔයගොල්ලෝ මතක තියාගන්න ළමයි නිකං කියන වචනේ කියන්න එපා කිසිම දෙයකට කවදාකවත්. මොකද අපි මේ බොහොම බෞද්ධයෝ නම් කොහොමත් කියන්න බෑ. ඇයි? රෂනල් නේ කියන්නේ හේතුඵල සම්බන්ධයක් තියෙනවානේ හැම දෙයකටම. හේතුවක් නැත්නම් මොනවත් වෙන්නේ නැහැ. අපි
අපි සමහර දේවල් වලට නිකන් කියලා කියන්නේ අපි හේතුව නොදකින නිසා. නැතුව හේතුවක් නැති හින්දා නෙමෙයි. ඒක මං කියන්නේ අපිට පේනවා. එතකොට නිකන් ළමෙක් මේ අනේ යා නිකන් ඔහෙ සුප්පුරනවා. මොකද ඉන්නේ සුප්පුරනේ නිකන් ඉදින් පුරනවා. මතක තියාගන්න අලිංගික නොවන බව. තේනද? අන්න ඒක හොඳට මතක තියාගන්න. ඔය පොඩි ළමයි ඔය උරණ එක ඇතුලේ තියෙන්නේ සෙක්ස් එකක්. ඒ කියන්නේ ඒගොල්ලෝ සෙක්ස් ලිංගික වින්දනයක් තමයි ඕන ලබන්නේ. තේනද? ඒගොල්ලන්ගේ අහන්න පුතා. දැන් වර්ධව තේරුම් ගන්න එපා. ලිංගික කියපුවාම හැමතිස්සෙම ඒ අර යෝනිය සහ ශිෂ්ණය අදාළ නැහැ. තේනද? ලිංගිකයි කියන එක ඇතුලේ අර ඒ උපරිම වැඩේට ඒක අදාළ වෙන්න පුළුවන්. නමුත් ඊට මෙහා ඕන තරම් අපි බලන එකත් ලිංගිකයිනේ. නේ? අර කියන්නේ මහගමසේකර රාගයෙන් කතක් දෙස බලන කවරෙක් වුවද එවෙලේම ඈ සමග සිතින් රමණය කරයි. ඔන්න වැඩේ. ගැහණියෙක් දිහා කාමුක විදිහට බලන මිනිස්සු ඒ වෙලාවෙම සිතින් රමණය කරනවා ඈ සමග. ඒක එතකොට මේ සිතින් රමණය කරන්නේ ශිෂ්ණයක් මොකක්වත් ඕනේ නැහැනේ. ඒක අපි තේරුම් අරගන්න ඕනේ මොකද්ද? ලිංගිකයි. මේ මනසේ ස්වභාවය. ඉතින් කුඩා කාලෙම ඉඳලා ඒක අරන් එන්නේ අපි. ඒකයි ප්‍රශ්නේ. රයිට් ලියා ගන්න මෙහෙම. මෙහෙම ලියන්න. ඊළඟ කෑලේ. අයියා වෙසක් කූඩුව සාදන කාලය තුල අයියා වෙසක් කූඩුව සාදන කාලය තුල ළම කතකයාගේත් නැගණියගේත් ළම කතකයාගේත් නැගණියගේත් සම්පූර්ණ අවධානය යොමු වී ඇත්තේ සම්පූර්ණ අවධානය යොමු වී ඇත්තේ වෙසක් කූඩුව පරිසමාප්තියට වෙසක් කූඩුව පරිසමාප්තියට වෙසක් කූඩුව පරිසමාප්තියට පරිසමාප්තියට පත්වනු දැකීම පිළිබඳවයි. ඉවර වෙන කල් බලන් ඉන්නේ. පරිසමාප්තියට පත්වනු දැකීම පිළිබඳවයි. වෙසක් කූඩුව පරිසමාප්තියට පත්වනු දැකීම පිළිබඳවයි. ඔවුන් නිදියහනට වන් විටද ඔවුන් නිදියහනට වන් විටද ඔවුන් නිදියහනට වන් විටද කතිකා කරනු ලබන්නේ ඔවුන් නිදියහනට වන් විටද කතිකා කරනු ලබන්නේ ඔවුන් නිදියහනට වන් විටද කතිකා කරනු ලබන්නේ වෙසක් කූඩුව පිළිබඳවයි. උද්දෘත කරන්න අපේ කූඩුව තරම් ලස්සන කූඩුවක් 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 වෙන කොහෙවත් නෑ නේද අයියේ වෙන කොහෙවත් නෑ නේද අයියේ උද්දෘත වහලා වෙස්තුව සාදා නිම කිරීමෙන් පසු වෙසක් කූඩුව සාදා නිම කිරීමෙන් පසු ඒ පාරට ගෙන ගොස් එල්ලා ඒ පාරට ගෙන ගොස් එල්ලා
එහි අලංකාරය නරඹන එහි අලංකාරය නරඹන අලංකාරය නරඹන කුඩා දරුවන් දෙදෙනාගේ ඊළඟ ආශාව වූයේ ඊළඟ ආශාව වූයේ රාත්‍රී කාලයේහි එය දල්වා බබලන ආකාරය බැලීමටයි. එය දල්වා බබලන ආකාරය බැලීමටයි. රාත්‍රියේදී වෙසක් කූඩුව දල්වන අවස්ථාවේදී වෙසක් කූඩුව දල්වන අවස්ථාවේදී ළමා කතකයා අතින් වෙසක් කූඩුවට ගිනි ඇවිලේ. ළමා කතකයා අතින් වෙසක් කූඩුවට ගිනි ඇවිලේ. ළමා කතකයා අතින් වෙසක් කූඩුවට ගිනි ඇවිලේ. වෙසක් කූඩුවට ගිනි ඇවිලේ. එය නිවා දැමීමට අයියා උත්සාහ දරන විට ඒ නිවා දැමීමට අයියා උත්සාහ දරන විට ඔහුගේ අතක් පිලිසියයි. ඔහුගේ අතක් පිලිසියයි. ඔහුගේ අතක් පිලිසියයි. මෙම සිදුවීම ළමා කතකයා තුළ ඉමහත් කම්පනයක් ජනිත කරන්නට හේතුවේ. ළමා කතකයා තුළ ඉමහත් කම්පනයක් ජනිත කරන්නට හේතුවේ. තාත්තා විසින් අයියා බෙහෙත් දැමීමට කැඳවාගෙන යනු ලැබීම නිසා තාත්තා විසින් අයියා බෙහෙත් දැමීමට කැඳවාගෙන යනු ලැබීම නිසා අයියා බෙහෙත් දැමීමට කැඳවාගෙන යනු ලැබීම නිසා ළමා කතකයා තුළ අයියා මිය යනු ඇතැයි යන බිය ජනිත වේ. එම බියකරු සිතුවිල්ල
පරිකල්පනීය ලෙස පරිකල්පනීය ලෙස ළමා කතකයාගේ මනස වසා ගනී. ළමා කතකයාගේ මනස වසා ගනී. උද්දෘත කරන්න. උද්දෘත කරන්න. කරත්තේ පමාවන්නේ ඔගොල්ලෝ යනවද? පුතේ කියන්න මේ ඊළඟ දවසේ පන්ති තියෙන්නේ මෙහෙ කියලා. සිසිජි පන්ති තියෙන්නේ. right? සිසිජි පන්ති තියෙන්නේ. කරත්තේ පමාවන්නේ අයියා දොස්තර ගෙදරදී මල හෙයි නැයි. අයියා දොස්තර ගෙදරදී මල හෙයි නැයි. කරත්තේ පමාවන්නේ අයියා දොස්තර ගෙදරදී මල හෙයි නැයි මට සිතින. දොස්තර ගෙදරදී මල හෙයි නැයි මට සිතින. මට සිතින. මේ අදහස ඇතිවත්ම මේ අදහස ඇතිවත්ම මේ අදහස ඇතිවත්ම වියලී තිබුණු මගේ ඇස්වලට වියලී තිබුණු මගේ ඇස්වලට යලිත් කඳුළු නැගින උද්දෘත වහන්න. ගොනාගේ කර බැඳි ගෙජ්ජි හඬ ගොනාගේ කර බැඳි ගෙජ්ජි හඬ කුර ගැටෙන හඬ ගොනාගේ කර බැඳි ගෙජ්ජි හඬ කුර ගැටෙන හඬ කරත්තරෝද 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 පාරේ ගල් උඩින් දිවෙන හඬ පාරේ ගල් උඩින් දිවෙන හඬ ආදි සියල්ල යොදා ගනිමින් ආදි සියල්ල යොදා ගනිමින් සියල්ල යොදා ගනිමින් කෙටි කතා කරුවා සංකේතාත්මකව කෙටි කතා කරුවා සංකේතාත්මකව උත්සාහගෙන ඇත්තේ කෙටි කතා කරුවා සංකේතාත්මකව උත්සාහගෙන ඇත්තේ ළමා සිතුවිලිවල ව්‍යාකූල බව ළමා සිතුවිලිවල ව්‍යාකූල බව ළමා සිතුවිලිවල ව්‍යාකූල බව ළමා සිතුවිලිවල ව්‍යාකූල බව නිරූපණය කිරීමටයි ළමා සිතුවිලිවල ව්‍යාකූල බව නිරූපණය කිරීමටයි වෙනම චිතකට එන්න. අයියාගේ අත අයියාගේ අත පුළුන් තබා රෙදිපටකින් වෙලා තිබෙන ආකාරය පුළුන් දමා රෙදිපටකින් වෙලා තිබෙන ආකාරය පුළුන් දමා රෙදිපටකින් වෙලා තිබෙන ආකාරය පුළුන් දමා රෙදිපටකින් වෙලා තිබෙන ආකාරය
දකින කතකයා හට දකින ළමා කතකයා හට දකින ළමා කතකයා හට දකින ළමා කතකයා හට අයියා මිය යනු ඇතැයි යන බියකරු සිතුවිල්ල. අයියා මිය යනු ඇතැයි යන බියකරු සිතුවිල්ල. අයියා මිය යනු ඇතැයි යන බියකරු සිතුවිල්ල යළිත් පහළ වේ. ඔහු තම මව සමීපයට ගොස් ඔහු තම මව සමීපයට ගොස් ඇගේ දෙපා අතර හිස රඳවාගෙන ඇගේ දෙපා අතර හිස රඳවාගෙන ඉකිබිඳින්නට පටන් ගනී. ඇගේ දෙපා අතර හිස සංගවාගෙන ඉකිබිඳින්නට පටන් ගනී. එහෙත් අයියා පවසන වදනින් අයියා පවසන වදනින් ඔහු මිය යනු ඇතැයි යන පරිකල්පනීය සිතුවිල්ල 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 ළමා කතකයාගේ සිතින් පහවී යයි. 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 උද්දෘත කරන්න. මල්ලි කූඩුව පිලිසුනාට අඬන්නට එපා. මල්ලි කූඩුව පිලිසුනාට අඬන්නට එපා. මල්ලි කූඩුව පිලිසුනාට අඬන්නට එපා. අපි එන අවුරුද්දේ ඔයිටත් ලොකු කූඩුවක් හදමු. අපි එන අවුරුද්දේ ඔයිටත් ලොකු කූඩුවක් හදමු. අපි එන අවුරුද්දේ ඔයිටත් ලොකු කූඩුවක් හදමු. උදුරට වහන්න. මෙලෙස ජිබි සේනානායකගේ වෙසක් පහන කෙටි කතාව මගින් ජිබි සේනානායකගේ වෙසක් පහන කෙටි කතාව මගින් ළමා මනසෙහි පවත්නා පරිකල්පනීය ස්වභාවය සහ ළමයින්ගේ සිතුවිලිවල අව්‍යාජ බව මැනවින් අනාවරණය වී තිබේ. හොඳ අපි එන ඉරිදා හම්බෙමු. ජය වගින් එන පරිස්සමේ.